හැමෝගෙම ඇඟේ ඕරා එක කියලා එකක් තියෙනවා. ඒ ඕරා එකේ තමයි මිනිසුන්ගේ දත්ත තියෙන්නේ. ඩේටා බේස් එක තියෙන්නේ ඕරා එකේ. ඒක දිහා බලලා හරියටම කෙනෙක් ගැන කියන්න පුළුවන් හාමුදුරුවෝ කීප දෙනෙක් ලංකාවේ දැනුත් ඉන්නවා. ඒ ඕරා එක කියවන්න පුළුවන් අය කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මේ පන්ස වැඩි එන්නේ නැහැ එළියට. එම් කියවන්න පුළුවන් අය ඉන්නවා. හිත දියුණු කරලා. මං ඊයත් එක්ක දවස් ගණන් ඒ කාලේ ගිහින් කතා කරලා තියෙනවා. ওই ලග්ගල කැලෑවේ ශ්‍රීපාද කැලෑවේ එහෙම ඉන්නවා. ඔය සමහර කැලෑවල ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මැස්සෙක්ගෙන් මඳුරුවෙක්ගෙන්වත් කරදරයක් නෑ. ඝන කැලෑවේ ගල් ගුහාවක ඉන්නේ සර්පෙක්ගෙන්වත් කරදරයක් නෑ. හේතුව තමයි මේ ඒ කියන්නේ දැන් මම දන්නේ එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. පොඩි වෙනත් රටක සම්භවයක් උන්වහන්සේට තියෙන්නේ මේ සර්පෙක් එහෙම අතහැරියොත් එතනට ඒ සර්පය අනිත් පැත්තට හැරිලා යනවා. ඒ සර්පය අතහැරියොත් එච්චරට අර ඕරා එක හුඟක් බලවත්. ආනාපාන සති සමාධිය හොත්තට දියුණු කරලා. ඒ කියන්නේ මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ කෑම බීමෙන් විතරයි මේක නඩත්තු කරන්න පුළුවන් කියලා. හිත දියුණු කරලා ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඔය කැලෑවල ඉන්න හාමුදුරුවන්ට ඔබ අහලා තියනවද දැනුත් ඔය කැලෑවල හාමුදුරුවෝ හරියට ඉන්නවා. අපිට කොහේ හරි අහන්න ලැබිලා තියනවද අන්න අර හාමුදුරුවෝ දිවියෙක් කාලා අපිට අහන්න ලැබිලා නැහැ. අන්න අර හාමුදුරුවෝ සර්පෙක් ගහලා මැරිලා කැලේ මැද අපිට අහන්න ලැබිලා නැහැ. පරණ කර්ම විපාකයකට එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නොවෙනවම නෙමෙයි. දැන් මන් දන්නේ එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ ස්වාමීන් වහන්සේ ඔය මං හිතන්නේ ඔය ලොග් ගහලා ඔය ජලාශය මැද කුටියක වැඩ හිටියේ. ඉතින් උන්වහන්සේව මේ අලි එනවා එතනට. ඉතින් මේ කුටිය වටේට අලි එනවා. පිණ්ඩපාතේ යනකොට මේ ස්වාමීන් වහන්සේ කොහමරි අලියා යනකොට මෙහාඳුර වැටුණා හරහට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අලියට යටත් වුණා. ඉතින් අලියා ටිකක් බලාගෙන හිටියා. එහෙම අලියා ගියා යන්න. දැන් මේ පහුගිය කාලේ අපවත් වුණා ඩෙන්මාර්කේ ඥානදීප කියන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ සිද්ධියක තියෙනවා මේ අලියම උස්සගෙන ගිහින් කුටියෙන් තියලා ගියා කියලා. අලියාගේ ඇඟේ හැප්පිලා කොහමරි ස්වාමීන් වහන්සේ විසි වෙලා තියෙනවා. වයසක හාමුදුරු කෙනෙක් නේ ඩෙන්මාර්කේ ඉඳලා මේ පහුගිය කාලේ අපවත් වුණේ දැන් ටික කාලයකට කලින්. අලියම අරගෙන ගිහින් උන්වහන්සේලා මේ බොරු කියන්නේ නැහැ කවදාවත්. මොකද බොරු කියලා උන්වහන්සේලා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ නේ මෙහි. කියන්නේ සාමාන්‍ය වික්ෂුවක් බොරු කියනවා නම් බොරු කියන්නේ මෙහි වරදාන බලාපොරොත්තු වෙයි. උන්වහන්සේලා මේ මිනිස්සු මේ කාම්භෝගී ජීවිතයට එන්නෙත් නැතුව ඉන්නේ. කැලේ මේ භාවනා නොකලත් දවසේම ධර්ම මානසිකාරයක් තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් මේ දේශනා කරන අපි දවසට දේශනා ගණනාවක් කරනවා. ඉතින් දවසේ පැය ගාණක් ධර්ම මානසිකාරයක් තියෙන හිත තුල. ඔය කැලෑවල ඉන්න හාමුදුරුවෝ ඊටත් වඩා වැඩි. ඒ කියන්නේ උදේ පිණ්ඩපාතේ ගිහින් කුටියට ආවට පස්සේ මේ ඒ කුටියේ වැඩ ඉන්නකොට පින්වත්නි ධර්මයේමයි මානසිකාරය වෙන්නේ. වෙන මොකක්වත් මානසිකාරයක් නෑ. රාගය ගලන්නෙත් නෑ, ද්වේෂය ගලන්නෙත් නෑ, මෝහය ගලන්නෙත් නෑ. ඉතින් අර හුදේකලාව ඉන්නකොට ධර්ම මානසිකාරයක්මයි තියෙන්නේ. ඒ නිසා මේ නිකං කැලෑවක වාඩි වෙලා හිටියත් ඒක හරි සනීප දෙයක් පින්වත්නි.